නමෝ මරියනේ ප්‍රේමසාද පුණ්‍යවන්තයනේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශිකුසේ ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමිය. සාන්ත මරියනේ දේවමෑණියනේ පාපියෝ අපෝදේසා දැන් අපේ මරණවලදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරිය යාඥාව. ඔයා දුකින් ඉන්නේ මොන වෙලාවෙද? ඔයාගේ මනසට මානසික පීඩාවක් දැනෙන්නේ මොන වෙලාවෙද? ඔයාට සතුටක් දැනෙන්නේ මොන වෙලාවෙද? මේ හැම මොහොතකම නමෝ මරිය එක පන්තියක් හිතින් කියන්න. පුදුමාකාර ශක්තියක් හිතට දැනෙනවා. ගොඩක්ම සමාජයේ ජීවත් වෙනකොට විනාඩියෙන් විනාඩිය දවසින් දවස ජීවිතේට එන ඒ ප්‍රශ්න කරදර පීඩා මානසික පීඩාවන් ඒ හැම දෙයකදීම හිතින් වැටෙන හැම තැනකදීම මනසින් දුර්වල හැම තැනකදීම නමෝ මරිය මතක් කරගන්න. නමෝ මරිය තේරුමත් එක්ක මනසින් හිතාගෙන නමෝ මරිය උච්චාරණය කරන්න. ඔයාගේ හිතට දැනෙන වෙනස ඔයාම අත්දකින්න. තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. මරියම්ම කියන්නේ අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන එකම මැදිහත්කාරිය. අපේ අම්මා අපි වෙනුවෙන් අපේ දේවතාත්තා ඉස්සරහා අනිවාර්යෙන් මැදිහත් වෙනවා කියලා මතක තියාගන්න. ජේසු අම්මා ඔයාගේ අම්මා. ඔයාගේ අම්මට ඔයා ගැන කියන්න අමතක කරන්න එපා. ජේසු පීඩයි.